මේ තියෙන්නේ මොනවද කියලා දැක්ක ගමන් ඔයාලා දන්නව ඇතිනේ. මේ තියෙන්නේ හොඳට පොංගව ගත්ත සෑහෙන පැය ගාණක් අපි පොංගව ගත්ත උඳු. ඊට පස්සේ අපි මේ උඳු ටික අඹරලා ගන්නවා. ඉතින් අඹර ගත්තම මෙන්න මේ වගේ පේස්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ ටික අපි දා ගන්නවා මුට්ටියකට. මුට්ටියකට දාගෙන ඒකට අපි එකතු කර ගන්නවා හාල් පිටි. තෙත හාල් පිටි එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේකට එකතු කර ගන්නවා පාන් පිටි. පාන් පිටිත් එකතු කර ගන්නවා. හරි. අපි මේ හදන්න යන්නේ තෝසේ එකක්. ඉතින් ඒකේ මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. මේක ගොඩක් රසයි. බලාගෙන ඉන්න මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් කොහොමද මේකේ රස අපි ගන්නෙ කියලා. ඉතින් මේ විදිහට අම්මා අතින්ම තමයි මේක මිශ්‍ර කරන්නේ. මොකද අපිට ගෙදර කන්න හදාගන්න එකක් නිසා. ඉතින් මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න ගොඩාක් වතුර දාන්නේ නැහැ. මේකේ තියෙන පදමට වගේ වතුර දාලා මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අපි මේක හොඳට පිපෙන්න අපි පැය කීපයක් මේක හොඳට මේ මුට්ටිය රෙදි කෑල්ලකින් ගැට ගහලා අපි අරන් තියලා තියෙනවා පැත්තකින් මේක හොඳට පිපිලා එනකන් පැය කීපයක්. ඉතින් මෙන්න මේ විදිහට ගැට ගහලා අපි අයින් කරලා තියෙනවා. ඒ අතරතුරේ අපි හදාගන්නවා මේක කන්න හදාගන්න සම්බාරු එක. තවත් කඩි කීපයක් තියෙනවා. හැබැයි මේ සම්බාරු එක හදාගන්න විදිහත් පෙන්වන්න හිතුණා ඔයාලට. මේක හැබැයි ඉතින් හරියටම හදනවා අපේ දමිල කට්ටිය. මොකද මේක එයාලගේ ප්‍රධාන කෑමක් නේ. ඉතින් තෝසේ කියන්නේ එයාලගේ කෑමක්. එයාලා තමයි ගොඩක්ම රසට මේක හදන්න දන්නේ. ඉතින් මේක අපි අපේ විදිහට මේ හදනවා. ඉස්සෙල්ලම පරිප්පු ටිකක් සෝදලා අරන් දාගන්නවා. ඊට පස්සේ මේ විදිහට වට්ටක ටිකක් කපලා දාගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා මෑකරල්. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා තව ගෝවා ටිකක්. ඊට පස්සේ කැරට් ටිකක්. ඒ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ රම්පේ කරපිංචා අමු මිරිස්. ඊට පස්සේ උළුහාල් ටිකක්. ඒ වගේ බටුත් මේකට එකතු කරගන්නවා. ඔන්න ඔය ඔයාලට පේන හැමදේම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අර කිව්වා වගේ උළුහාල් ටිකක්. ඊට පස්සේ රම්පේ කරපිංචා ඊළඟට කුරුඳු පොතු කෑල්ලක්. ඉතින් මේ සුවඳ වෙන්න තියෙන දේවල් ටිකක් අපි එකතු කර ගන්නවා මේකට. ඊට පස්සේ අපි එකතු කර ගන්නවා මේකට ලූණු. ඊට පස්සේ තක්කාලි ඒවත් එකතු කර ගන්නවා. ඉතින් තක්කාලි ගොඩාක් දාගන්න එපා. ඔයාලට ගොඩක් ඇඹුලට ඕන නම් එහෙම දාගන්න. මොකද අපි මේකට චුට්ටක් දාගන්නවා සියඹලා. ඒ නිසා මේකේ හරිම ටේස්ට් එක එන්නේ මේ ටික ඔක්කොම එකතු වුනහම. ඉතින් ඊට පස්සේ මේකට අපි එකතු කරගන්නවා ලුණු පොඩ්ඩක්. ඉස්සෙල්ලම ලුණු පොඩ්ඩක් දාගන්න. පස්සේ ඔයාලට ආපහු එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට 3-5 එකතු කරගන්නවා. අමු 3-5. ඒ වගේම අර ඉන්දියන් මසාලා ටිකක් ඔයාලට එකතු කරගන්න පුළුවන් මේකට. ඒත් එක්කම මිරිස් ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ අපේ අම්මගේ බැදපු 3-5 එක තියෙනවා. ඒක මාරම සුවඳයි. ඉතින් ඒකෙන් ටිකකුත් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් ওই විදිහට අඩුම කුඩුම ටික එකතු කරගත්තට පස්සේ වතුර ටිකක් දාලා මේක හොඳට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරගෙන අපි මේක තියාගන්නවා ලිපේ. ඉතින් මේක මෙහෙම්ම ඔහෙ තැම්බෙන්න දෙනවා. අපි මේක වහලා ඉතින් ලිපේ තියලා මේක හොඳට තැම්බෙන්න දෙනවා. මූඩියකින් වහලා මේක තැම්බෙන්න දෙන්න. ඉතින් මේ තෝසේ හදනවා නම් අනිවාර්යෙන් ඉතින් සම්බාරුවක් තියෙන්න ඕනේ. ඔයාලා දන්නවා ඉතින් කඩේකට ගියත් සම්බාරු එකක් තියෙනවා. මොනවා තිබුණත් තෝසේ එක කන්න. ඒක ඉතින් අනිවාර්යයිනේ. ඉතින් මේ විදිහට මේක හොඳටම තැම්බුණාට පස්සේ අපි මේ එළවලු ටික දැන් හොඳට මේක තැම්බිලානේ තියෙන්නේ. තව චුට්ටක් මේක පොඩි කරගන්නවා අපි මේ විදිහට අර හැන්දෙන්ම පොඩි කරගන්නවා. එතකොට මේකේ උකු ගතිය එනවා. අපි උකු ගතිය එන්න වෙන මොනවත් එකතු කරන්නේ නැහැ. ඕනනම් ඔයාලට කඩල පිටි ටිකක් මේකට එකතු කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි හොඳට කිරි ටිකක් දාලා මේක හොඳට උතුරන්න අරිනවා. ඉතින් දැන් අපිට මේ හොද්ද හොඳට උතුරවුවට පස්සේ මේ හොද්ද ඔන්න රෙඩි. ඒ කියන්නේ සම්බාරු එක දැන් සූදානම් වෙලා ඉවරයි. හරි. අපි දැන් යන් ඊළඟට ආපහු අපේ තෝසේ මිශ්‍රණයට. මේ බලන්නකො මේක පිපිලා තියෙන විදිය කොහොමද කියලා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා මේකට ලුණු චුට්ටක්. ඊට පස්සේ පොල් කිරි චුට්ටක් එකතු කරලා මේක හොඳට මිශ්‍ර කරගන්නවා. බලන්නකො මේකේ මේ පොල් කිරි ටිකක් දාලා මේ අම්මා මිශ්‍ර කරනකොට මේක තියෙන්නේ කොහොමද කියලා. අන්න ඒ ගානට මේක පිපිලා තියෙන්න ඕනි. එතකොට තමයි මේක හරි පදමට ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක තමයි රසය තීරණය වෙන්නේ මේකේ. ඉතින් මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. මේක අර ලුණු ටික කිරි ටික හොඳට මිශ්‍ර වෙන්න.
මේ තියෙන්නේ මෙන්න මේ වගේ පදමට තමයි එන්න ඕනි. එතකොට තමයි අපිට රස තෝස එකක් හදාගන්න පුළුවන්. හරි. මේකට තව එකතු කරගන්න තියෙනවා පොඩි පොඩි දේවල් ටිකක් තෝස එක ගොඩක් රස වෙන්න. මොකද මේ එකතු කරන දේවල් වලින් තෝස එක කරියක් නැතුව වුණත් එහෙම්මම කන්නත් පුළුවන්. ඒ තරම් රසයි. ඉස්සෙල්ලාම අපි තෙල් චුට්ටක් දාගෙන මේකට මේ තාච්චියට තෙල් චුට්ටක් දාගෙන ඒකට අබ ටිකක් දාගන්නවා. ඊට පස්සේ මේකට සූදුරු ටිකක් දාගන්නවා. ඒත් එක්කම රතු ලුණු කපලා අන්න ඒ වගේ රතු ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට මිරිස් ටිකක් හොඳට ලියලා චූටියට කපලා එකතු කරගන්නවා. ඊට පස්සේ කරපිංච ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඉතින් මේ මිශ්‍රණය බැදිලා එනකොට මාරම සුවඳක් තියෙන්නේ. ඒක ඇත්තටම කියනවා නම් කන්න හිතෙනවා කියලා අපි කියන්නේ. ඒ වගේ මාරම සුවඳක් එනවා. ඊට පස්සේ මේක රන්වන් පාට වෙනකම් බැදගෙන ගොඩාක්ම කර වෙන්නත් බදින්නේ නැහැ. සාමාන්‍ය මෙන්න මේ වගේ පාට වෙන්න බැදගෙන අපි මේක එකතු කරගන්නවා අර තෝසි මිශ්‍රණයට. ඊට පස්සේ හොඳට මිශ්‍ර කරනවා. මේකෙන් මාරම රසක් තමයි එකතු වෙන්නේ තෝසයකට. සමහරවිට ඔයාලා හදන විදිහත් මේ විදිහ වෙන්න පුළුවන්. ඉතින් දන්නේ නැති කට්ටියත් ඇතිනේ. ඒක නිසා තමයි මම මේ ටික ඔක්කොම විස්තර කරේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට අපි තල තෙල් ගාපු පොට්ටනියකින් තෝසෙ තැටිය හොඳට පිහිද ගන්නවා. එතකොට මේක ඇලෙන්නේ නැතුව ගැලවෙනවා. හැබැයි අම්මා මේ හදන තැටිය නම් ගොඩක් දුරට ගැලවෙනවා. මොකද එයා ගොඩක් දේවල් හදන නිසා මේකේ. ඉතින් මේ විදිහට තෝසෙ එක දාගෙන හැන්දෙන්ම ඔයාලට රවුම් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් චූටි කප් එකක් ගන්න. එතකොට ඇලෙන්නේ නැතුව ඔයාලට හොඳට රවුමට තෝසෙ එක හදාගන්න පුළුවන්. ඉතින් දැන් මේ බලන්නකො තෝසෙ එක ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේක හරිම සොෆ්ට්. අර අපි කඩේ කනුවට වඩා කඩේ කන එක වගේ නෙමෙයි. ගොඩක්ම රසයි. මොකද අර හොඳට පාන් පිටිත් එකතු නම් තමයි මේකේ ටේස්ට් එක හොඳටම එන්නේ. ඔන්න ඊට පස්සේ අම්මා දැන් මේක බෙදනවා. ඉතින් මම කිව්වනේ තව කරි තියෙනවා කියලා. ඉතින් අම්මා චිකන් කරි එකක් හැදුවා. හැබැයි ඒකේ එයාට ඉතින් හොදි ටික තියාගන්න අමතක වෙලා හොදි ටික හිඳිලා ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ සම්බාර එකත් එක්ක මේක ඉතින් ගොඩක්ම රසයි. ඉතින් මේ විදිහට සම්බාර ටිකකුත් දාගෙන පොල් චට්නි ටිකකුත් අම්මා හදලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ චට්නියත් දාගත්තම ඉතින් සම්පූර්ණයි. ඉතින් මේක කන්න පුළුවන් කොහොමද? මාරම රසක් තියෙන්නේ. මේ විදිහට හදාගෙන බලන්න. ප්ලේන් ටිකකුත් තියාගෙන කාලා බලන්නකෝ.